ආයිබෝවන් කියලා පිළිගන්නවා අපගේ Farming with Life YouTube නාලිකාවට. මම අද මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථකව තිබ්බටු වගාවක් කරගන්නේ කොහොමද කියලා A to Z කියලා දෙන්න. ඉතාලම අඩු වියදමකින් මේ වගාව ආරම්භ කරන්න පුළුවන්. ලොකු පිරිවැයක් දරන්න ඕනේ නැහැ. හොඳ අසන්නක් ලබා ගන්න පුළුවන්. බීජ පැල කරගන්න තැන ඉඳන් අසන්න නෙලන තැන දක්වා කියලා දෙනවා. ඒ නිසා අපත් සමග රැඳී සිටින්න channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම මුලින්ම කියන්නම් මේ තියෙන්නේ තිබ්බටු ගෙඩි. මේ හොඳට වේලිලා ගහේම මේ තීලා වේලිලා මේ කඩාගෙන තියෙන්නේ. මේ ගෙඩි සාමාන්‍ය ඉදිච්ච ගෙඩිත් ගන්න පුළුවන්. මේ ගෙඩි වල මෙන්න මෙහෙම ඇට අරගෙන මේ ඇට මේ අපි මේ නිකන් මේ හුලං වැදිලා වේලෙන්න සති දෙකක් විතර මේ තියලා තියෙනවා. ඊට පස්සේ මේ ඇට ටික මේ ඔක්කොම එකතු කරලා මෙන්න මේ වගේ මේ පොඩි පොට්ටනියක් බැඳ ගන්නවා. මේ පොඩි පොට්ටනියක් බැඳගෙන ඒක අපි මේ තියෙන්නේ ගොමදිය කරපු වතුර. මේ තියෙන ගොමදිය කරපු වතුර එක. මේ වතුර එකට මේකම බස්සනවා. බස්සලා මේ පැය 12ක් විතර පෙඟෙන්න ආරිනවා. ඒ පෙඟුනහම මේ පැය 12කට විතර පස්සේ මේක ලිහලා අරගෙන මේ මෙන්න මේ වගේ තැටි තියෙනවා. වෙනද පොලේ ගන්න තියෙනවා. මේ තැටියකට මේ අපි මේ කොම්පෝස්ට් වැලි මිශ්‍ර කරලා මේ පස් මිශ්‍රණයක් හදාගෙන මේකට දානවා. දාලා මේක මේ සිදුරකට ඇට දෙකක් වගේ හිටින්න මේ ඇට දාලා පැල කරගන්නවා. මේක සාමාන්‍යයෙන් දවස් 20ක් විතර යද්දි මේ පැලවෙනවා. පැලවෙලා මේකෙම අඟල් 6ක් විතර මේ ගහ මේ තිබ්බටු පැලේ උස වෙනකන් තියා ගන්නවා. තිබ්බටු පැලේ උස වෙනකන් තියාගෙන අපි හදාගත්ත වලවල් වල හිටවන්න ගන්නවා. අපි මේ තිබ්බටු පැල හිටවන්න ඉස්සෙල්ලා මේ සාමාන්‍යයෙන් අඩිය වගේ වලවල් කපා ගන්නවා. ඒ වලවල් අතර පරතරය අඩුම ගානේ අඩි 5ක්වත් තියෙන්න ඕනේ. මොකද මේ ලං වුණාම මේ වගේ ගෙඩි හැදිච්චාම ගෙඩි කඩා ගන්න මේ කටු තියෙනවානේ මේ ගස්වල. එතකොට හරි අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් ඈත් වෙච්ච තරමට හොඳයි. අඩුම ඉතින් අඩි 5ක්වත් වගේ තියෙන්න ඕනේ පරතරය. මේ අඩිය උස අඩියයි පළල අඩියයි ගැඹුරු අඩියයි එහෙම වලවල් කපා ගත්තට පස්සේ ඒ වලට අපි දානවා මේ කොම්පෝස්ට් කුකුල් පොහොර දාලා ටික දවසක් සතියක් දෙකක් වගේ තියෙන්න ඇරලා ඊට පස්සේ ඒකට අපි මේ ශේත්‍රයේ මේ තිබ්බටු පැල හිටවන්න ඉස්සෙල්ලා අපි දානවා මේ මූලික පොහොර ගැන මම කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. එහෙම දාලා ඊට පස්සේ මේ දවස් 3කට පස්සේ මේ අපි හිටවන්න ගන්නවා පැල ටික. පැල ටික හිටවලා අර තැටියෙන් ගලවලා අරගෙන පැල හිටවලා හොඳට වතුර දානවා. සාමාන්‍යයෙන් මාස 5ක් වගේ වෙනකොට මේක පීඩෙන්න ගන්නවා. මේ මං කියන්න ඕනේ මේක ගහකින් අපිට තිබ්බටු එක වරකට ග්‍රෑම් 500ක් විතර කඩා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක් වගේ දවස් 15න් 20න් වගේ කඩන්න පුළුවන්. අපිට මේ සරුපසක් නෙවෙයි නම් වරින් වර මේ පොහොර ටිකක් යොදන්න ඕනේ. වෙළඳ පොලේ
මේ දවස්වල නම් මේ තිබ්බොටු කිලෝ එකක් මේ රුපියල් 700ට 800ට යනවා. රුපියල් 18ක් යන ගිය අවස්ථා තියෙනවා. මේ තිබ්බොටු දැන් අපි වෙන භෝගයක් වගා කරපුවාම සාමාන්‍යයෙන් කරල් ගෙඩි හැදෙන්න පටන් අරගෙන මාසෙක හමාරෙන් දෙකකින් ඒ භෝගේ ඉවර වෙනවනේ. මේ තිබ්බොටු වගාවේදී මේ තිබ්බොටු ගහකින් අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක් වගේ මේ ගහ පවතිනවා. අනිකම කියන්න ඕනේ මේ ගස් මේ උස යන නොදී මේ රිකිලි කඩලා කප්පාදු කර ගන්න ඕනේ. එතකොට තමයි පහසු වෙන්නේ අපිට මේ අස්වැන්න නෙලද්දි. නැත්තම් අර උඩ එහෙම තියෙද්දි ඇඟේ කටු ඇෙනවා. මේ දෙන්නේ අපි කඩා ගන්න තිබ්බොටු. ඉතින් ඕගොල්ලොනුත් මේ තිබ්බොටුව ගාව කරන්න ලොකු මහන්සියක් මේ වෙන වෙලවලු භෝගයකට වගේ ලොකු මහන්සියක් දරන්න ඕනේ නැහැ. 4-5ක් වගේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් ගහකින් ගෑම් 500ක් විතර කඩන්න පුළුවන් කියලා කිව්වනේ එකවරකට. නිකන් හිතන්නකෝ ගස් 100ක් හිටව ගත්තාම 500 100ක්නේ කිලෝ 50ක්. කිලෝ 50ක් කියන්නේ කිලෝ එකක් 500ට එකක් 25000යි. තිබ්බොටු පැල 100ක් හදාගත්තොත්. ගොඩක් වෙලාවට අර මේවට සුදු පුස් රෝගේ ඒ වගේ දේවල් එනවා. මේ එතකොට අපි මේ මහා පරිමාණයෙන් තියෙනවා නම් ওই සබම් පේනානේ වොනුව ගහන ඒවා කරන්න බෑ. මේක අපිට මේ පොහොර කඩවල් වලින් අහලා මේකට නිර්දේශිත මේ බෙහෙත් වර්ග තියෙනවා. ඒවා ගෙනල්ලා ගහන්න පුළුවන්. ගහලා ඒවා මර්ධනය කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අර මං කිව්වේ මුලින්ම හදාගන්න වලට පැලේ හිටවන්න ඉස්සෙල්ලා අපි දැවි 10 යටිකුත් මිශ්‍ර කරපුවාම මේ අපිට මේ දිදීර රෝග එන එක වළක්ව ගන්න පුළුවන්. ඕගොල්ලොනුත් මේ දේ කරන්න උත්සාහයක් දරලා බලන්න. මේවා නිකන් තියෙන මේ හිසිඩම් වල ලොකුවට මහන්සි වෙන්න කට්ටිය නැති අයට කරන්න පුළුවන් වගාවක්. මාත් සමග රැඳී සිටියට ඕගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.